මේ විදිහේ ටෙක්ස් ඔයාගේ වීඩියෝ එකේ ඔයාගේ පිටිපස්සෙන් පේන්න ෆ්‍රී හදාගන්න. මුලින්ම ඔයාලා Play Store හරි App Store හරි ගිහින් Edit Video Edit app එක install කරලා open කරගන්න. ඊට පස්සේ මෙතන පහළ තියෙන plus icon එක touch කරලා ඔයාලට ඕනේ video එක open කරගන්න. දැන් ඔයාලට මෙන්න මේ වගේ editing UI එකක් බලා ගන්න පුළුවන්. මුලින්ම අපි මේ video එකේ background එක remove කරගන්න ඕනේ. ඒකට ඔයාලගේ video එක select කරලා මෙතන පහළ තියෙන cutout icon එක click කරලා auto හරි custom හරි දෙන්න. මම මෙතන auto දුන්නාට පස්සේ ටික වෙලාවකින් autoම video එකේ background එක අයින් කරලා ඒ video එක separate layer එකකට මේ විදිහට add වෙනවා. දැන් තියෙන්නේ බැක් ගිහින් ඔයාලට ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න මෙන්න මේ ටෙක්ස්ට් බටන් එක සිලෙක්ට් කරලා ඔයාලගේ ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න. මේ කරනලගේ ඔයාලට font size, animation, colors, effects වගේ දේවල් change කරගන්න පුළුවන්. මේකේ අපිට fonts import කරන්න බෑ දැනට. ඒක නිසා අපිට සිංහල fonts මුකුත් එහෙම ඇඩ් කරගන්න බෑ. හැබැයි අපිට සිංහල හෙළාකුරු keyboard එක use කරලා මේ වගේ default සිංහල Unicode style එකෙන් type කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන තියෙන font icon එක select කරලා bold දීලා font එකක් select කරගන්නවා bold විදිහට text එක පේන්න. ඒ වගේ මේ වම් පැත්තේ බායක උඩට දැම්මට පස්සේ ඔයාලට ඕන size එකට text එක හදා ගන්න පුළුවන්. එතන strong කියන font එක select කරගත්තාම ඔයාලට පේනවා ඇති අපේ text එක පොඩ්ඩක් bold වුණා. ඊළඟට font effects icon එක select කරලා මෙතන harsh shadow දීලා animation tab එක select කරලා ඔයාලට කැමති animation එකක් select කරගෙන මෙතන done කරගන්න. දැන් තියෙන්නේ මේ ටෙක්ස්ට් ලේයර් එක වීඩියෝ ලේයර්ස් දෙක මැදට ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරගන්න එකයි. ඊට පස්සේ ටෙක්ස්ට් ලේයර් එක සිලෙක්ට් කරලා ඔයාලට ඕන විදිහට ස්කේල් එකයි පොසිෂන් එකයි හදාගන්න. අන්තිමට මෙතන next බටන් එක සිලෙක්ට් කරලා පහළ තියෙන download බටන් එක ටච් කරලා download කරගන්න.